තෙරුවන් සරණයි. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පින අනුමෝදන් වෙනවා වගේම අකුසලයක් අපිට අනුමෝදන් වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඇත්තටම පින අනුමෝදන් වෙනවා වගේම ජීවිතේ බොහෝ අකුසල් ධර්ම අපි නොසිතූ විදිහට අපේ ජීවිතයට අනුමෝදන් වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔබට මතක ඇති මීට මාස කීපයකට කලින් ලංකාවේ එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා බෙල්ල කපලා ඝාතනය කළා. ඒක දැකලා ලංකාවේ මිනිස්සු ලෝක රට වටේ මිනිස්සු හැම කෙනෙක්ම මොකද කරේ? ඒ අම්මට දොස් කිව්වා. අනේ මේ වගේ අම්මෙක් කියන කාරණේ සිහිපත් කළා. සමහරු සාප කළා. ඇත්තටම ඒ අම්මගේ පුතාගේ සසර ගනුදෙනුව ඔබ දන්නවනම් ඔබ ජීවිතේ කවදාවත් එයාට දොස් කියන්නේ ඒක අසාධාරණයි කියලා කියන්නේ. උතුම් වූ මහා මුගලන් මහා රහතන් වහන්සේ හොරු 500ක් ගහලා අබ ඇට ගානට ඇටකටු කැඩුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේක අසාධාරණයි නේද කියලා. අන්න ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කරේ? ආනන්ද කිසිම අසාධාරණයක් නෑ. අඩුමතරමේ පුංචි අබමල් රේණුවක් තරම්වත් අසාධාරණයක් නෑ. ඒ නිසා අපි ඒ සසර ගනුදෙනු දන්නේ නැතුව නිකාං කටතිබ්බ පළියට කතා කරන්නේ. අනුන්ගේ අකුසල අනුමෝදන් වෙන්නේ. අපි දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ අන් අයගේ ඒවට අපි කතා කරනවට වඩා හොඳයි පිනකදී ඒ පින අනුමෝදන් වෙනා වගේම අනුන්ගේ ක්‍රියාවලදී ඒව අනුමෝදන් වෙන්න යන්න. ජීවිතේ යහපත්ව ගෙවන්න. පෙරවන් සරණයි.